අද මම අරන් එන්නේ මම කරපු ලෝගෝ ඩිසයින් එකක් කරපු ප්‍රොසෙස් එක ගැන වීඩියෝ එකක් තමයි මම අද අරන් එන්නේ. ඉතින් මට මොකක් හරි ලෝගෝ ඩිසයින් ප්‍රොජෙක්ට් එකක් ආවොත් විශේෂයෙන්ම ඒක අවුට් ඔෆ් කොලම්බෝ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ආවොත් මම ඒතන එක්ස්පීරියන්ස් කරලා එතෙන්ට ගිහිල්ලා ඒ වීව් එකක් නෑ වීව් එක බලලා එතන ඉඳගෙන වැඩේ කරන එක මට පොඩි හැබිට් එකක් තියෙනවා. ඉතින් මට ආවා මේ සීගිරිය වීව් එක හොඳටම පේන රෙස්ටොරන්ට් ඇන්ඩ් පබ් එක ලෝගෝ එකක් ඩිසයින් කරන්න සීගිරිය වීව් ලොජ් කියන මේ රෙස්ටොරන්ට් එකේ ලෝගෝ එක ඩිසයින් කරන්න බ්‍රෑන්ඩින් ටික් කරන්න මට පොඩි බ්‍රීෆ් එකක් ආවා. ඉතින් මම ඒගොල්ලන්ගේ විස්තර ඇහුවට පස්සේ ඒගොල්ලෝ මට කිව්ව දේ තමයි අනිත් හැම තැනට වඩා හොඳටම ඒගොල්ලන්ගේ ලොකේෂන් එකේ සීගිරිය හොඳට ඩිස්ප්ලේ වෙනවා සීගිරිය හොඳ view එකක් තියෙනවා ඒක තමයි ඒගොල්ලෝ මාකට් කරන්න කියලා මගේ ෆැමිලි එකත් එක්ක සීගිරියේ තියෙන අමාරා රිසෝට් ඇන්ඩ් ස්පා කියන හොටෙල් එක බුක් කරලා මම ඒකේ ෆුල් බෝඩ් එකකටත් ඇවිල්ලා ඒ ගමන්ම මම මේ සීගිරිය view lodge එකේ ලෝගෝ ඩිසයින් කරන ප්‍රොජෙක්ට් එකත් ඒ ගමන්ම කරන විදිහට තමයි වැඩි ලෑස්ති කරගත්තේ. ඉතින් ඇත්තටම හරිම ලස්සන view එකක් මේ සීගිරිය view lodge එකේ නම් සීගිරිය පේන එක මම කොහොමද ඒ ලෝගෝ ඩිසයින් කරේ ඒ process එක කොයි වගේද සහ ඔයා ලෝගෝ එකක් ඩිසයින් කරනවා නම් දැනගත යුතුම පොයින්ට්ස් පහ මොකක්ද කියන එක මම මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා. අපි යමු වීඩියෝ එකට. මේ සීගිරිය view lodge කියන එකේ ප්‍රධානම දේ තමයි මෙතෙන්ට හොඳට සීගිරිය view එකක් තියෙනවා. ඇත්තට මේ හරිය තියෙන රෙස්ටොරන්ට් and ඒ හොටෙල්ස් වලින් ගත්තට පස්සේ සීගිරිය හොඳටම පේන ප්‍රධාන view එකක් තියෙන රෙස්ටොරන්ට් එකක් තමයි මේ සීගිරිය view lodge කියන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ක්ලයන්ට් ගේ තිබ්බ මේන්ම කන්සර්න් එක තමයි මේ ලෝගෝ එකට කොහොම හරි එයාගේ තිබ්බ රෙෆරන්සස් වගේක් තිබ්බ මෙන්න මේ වගේ වෙන්න ඕන කියන එක ලෝගෝ එක. ඉතින් ඒක කොහොම හරි සීගිරියට එයාගේ රෙෆරන්ස් ඇඩප්ට් කරලා එයා කියන විදිහට වැඩේ කළ ලෝගෝ එක දෙන එක තමයි මගේ ඇත්තටම ටාස්ක් එක උනේ. ඉතින් මම මුලින්ම මේකෙදී මයින්ඩ් මැප් එකක් ගහලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් කොහොම හරි යා ඩිරෙක්ෂන් එක ඩිරෙක්ට් ඩිරෙක්ෂන් එකක් දුන්න ක්ලයන්ට් මෙන්න මේ විදිහට එයාට ලෝගෝ එකක් ඕන කියන එක. ඊට පස්සේ මම ස්කෙච් කරලා ලෝගෝ එකක් මම ඇත්තටම මෙන්න මේ වගේ වෙන්න ඕන කියන එකට ලුක් එකක් අරගත්තා. මම මුලින්ම එතනින් පේන view එක ෆොටෝ එකක් අරගෙන ඒක උඩ සීගිරිය shape එක ඇඳගත්ත ඉලස්ට්‍රේටර් වලට එක අප්ලෝඩ් කරලා ඊට පස්සේ client ගේ reference වලට අදාළ වෙන්න මම fonts download කරගත්තා කොයි වගේද ගැලපෙන්නේ කියලා බලලා ඒ client ටත් requirement එකට අනුව fonts 6ක් download කරගත්තා මම select කරගෙන ඊට පස්සේ තමයි පටන් ගත්තේ සීගිරියේ තියෙන වචනේ අකුරු ගානට මම මගේ shape එක බෙදාගත්තා මගේ sketch එකත් අනුව ඊට පස්සේ මම අර සීගිරිය කියන වචනේ මම ඔප්ෂන්ස් 6කින් ඒ කියන්නේ විවිධ වර්ගයේ ෆොන්ට්ස් 6කින් මම ඒක තියාගෙන මම එකෙන් try කරලා බැලුවා සීගිරිය shape එකේ ඒ කෑලි වලට අකුරු ටික දාලා කොහමරි මට එකයි හරි ගියේ ඇත්තටම මේ එක ඔප්ෂන් එකක් මට සාමාන්‍යයෙන් මට ගැලපෙන විදිහට ඒකේ තියෙන විදිහට මට තේරුණා. ඉතින් මම ඒක සිලෙක්ට් කරගත්තා ඩෙවලොප් කරන්න. ඊට පස්සේ ඒකේ අර යට තියෙන මම අර කොළ පාට නිකන් ගස් වගේ තියෙන කෑල්ලට මම පොඩි ලයින් එකක් ගහගත්තා. හැබැයි මම පස්සේ ඒක අයින් කරලා නැද්ද කියලා තීරණය කරන්න මුලින්ම ඒක ඇඳලා තියාගත්තා. මම නිකන් view lodge කියන එකත් තියාගත්තා. දැන් මම composition එක හදාගන්න ලෝගෝ එකේ කොහොමද කියලා. මේ ලෝගෝ එක ටිකක් බැලුව බැලමටම ටිකක් බැලන්ස් නැති ගතියක් වගේ පේන්න තියෙනවා. හැබැයි මට ඕනුනේ මේ බැලන්ස් ගතිය නැති ගතියම හොඳට තියාගෙන වැඩේ කරගන්න. ඉතින් මම ඒක කොහොම try කරා.
ඊට පස්සේ මම මගේ හදපු logo එක මම ChatGPT වලට දාලා පොඩි brainstorm එකක් කරා මේකේ කොහොමද කියලා යාගේ තියෙන ChatGPT එකත් එක්ක කොයි වගේද මේක දකින්නේ මොනවද අඩුපාඩු මොනවද improve වෙන්නේ වගේ දේවල් කතා කරලා මම ChatGPT දාලා පොඩි feedback එකක් ගත්තා. ඒකේ ආපු revisions ටිකක් මම ආයෙත් කරලා මගේ logo එක තා පොඩ්ඩක් develop කරා. මොකද ඒකේ කියලා තිබ්බා මේ weight එක වැඩි කියලා SIG කියන පැත්තට. ඉතින් මම ඇත්තටම SIG කියන එකේ weight එක අඩු කරලා තව ටිකක් ඒක balance කරා logo එක. ඉතින් එහෙම develop කරලා මම final මගේ logo එක සීගිරිය කියන අකුරු ටික කියව ගන්න පුළුවන් වෙන්න shape එක ඇතුළේ මම client requirement එකට හරියන විදිහට මම මේ වගේ logo එකක් design කරගත්තා black and white. ඊට පස්සේ මම මේ logo colors select කරගත්ත color palette ටිකක් මම reference එකම upload කරලා ChatGPT එකේම color palette ටිකක් తీරගෙන options තුනක් තෝරගෙන මම ඒ options ටිකට හරියන්න colors select කරගත්තා logo එකට color combinations primary secondary විදිහට. ඊට පස්සේ මම සීගිරිය කියන එකට මේ logo එකට පොඩි document client presentation එක හදන්න ඕනේ ඉඳ මම ඒකට අදාළ විස්තර ටික ChatGPT එකෙන් ගත්තා logo explanation එක මේකේ concept එක ඊට පස්සේ colors වල definitions මේ ඔක්කොම මම ChatGPT එකෙන් generate කරගෙන මම client දෙන්න ඕන logo presentation එක හරියටම හැදුවා. ඒ වගේම මම පොඩි visual එකක් generate කරගත්තා. මේ මොකක් එකක් තියෙන විදිහට පොඩ්ඩක් logo එක place කරලා touristලා දෙන්නේ අර සීගිරිය back pin එකේ view එකේම තියලා එතන location එකේ තියෙන විදිහට පොඩි මොකක් එකක් පොඩි image එකක් generate කරගත්තා ChatGPT එකෙන්. ඒකත් මම මගේ document එකට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ Illustrator Photoshop දෙකම භාවිතා කරලා මගේ ඕන වෙන document එක logo presentation එක හදන වැඩේ කරගෙන ගියා. ඇත්තටම ඊට පස්සේ අරම ChatGPT දාලා ගත්ත information ටිකේ ඒ තොරතුරු ටික කොහොම ඒකට දාලා ඉවරලා ගානට හොඳ layout එකක් ලස්සනට හදලා ඉතින් client එක present කරනෝනේ presentation document එකක් මම එහෙම්ම හදාගත්තා. logo design කරනකොට අත්‍යවශ්‍ය වෙන points පහ ගැන කතා කරොත් පළවෙනි point එක තමයි ඔයා අනිවාර්යෙන් පටන් ගන්න ඕන black and white logo එකකින්. කවදාවත් color logo එකකින් පටන් ගන්න එපා. දෙවෙනි එක තමයි logo design කරන්න කලින් ඔය පොඩි mind map එකක් හදන්න ඕන. මේ mind map එක කියලා කියන්නේ ඔයාට ඔයාගේ brief එකත් එක්ක තියෙන සියලුම keywords ටික එකතු කරගත්ත mind map එකක් ඔයා අනිවාර්යෙන්ම ගහන්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් දැන් මම මේ ගත්ත සීගිරිය view resort එකේ නම් මම මෙතන මේකට සම්බන්ධ සියලුම keywords මම මේකට දාලා මේක tourist තැනක් මේක view එක තමයි මේකට highlight කරන්න ඕන. ඒ වගේ සියලුම ඒ ලින්ක්ස් ටික මම මේකට ලින්ක් කරගත්තා. ඊට පස්සේ ඒ අනුව ඔයාට පුළුවන් මම මොන පාත් එකද මේකට අල්ලගන්නේ කියන එක තීරණය කරන්න. ඒකින්ද අනිවාර්යෙන් මේ mind map එක මේ keywords collection එකත් එක්ක මේ mind map එක අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕන. තුන්වෙනි එක තමයි ඔයා අනිවාර්යෙන්ම sketch කරන්න ඕන. logos ideas තුනක් හෝ පහක් අර mind map එකෙන් ඔයා ගත්ත roots නැත්නම් ඒ ගත්ත ideas තුන හරිය ගත්ත roots කීපයක් parts කීපයක් select කරගෙන ඔයා අනිවාර්යෙන්ම ideas තුනත් පහත් අතර ගානක් අනිවාර්යෙන් හොඳට sketch කරලා craft කරගන්න ඕන. ඒක තමයි final තැනට ගෙනියන්නේ. ඉතින් ඔයා කොලයක පෑනක් පැන්සලක් පාවිච්චි කරලා අනිවාර්යෙන් sketch කරන්න. sketch කරලා ඔයා වැඩේ පටන් ගන්න. ඊට පස්සේ sketch එක ඔයා photo එකක් ගහගෙන ඒක illustrator දාලා තමයි ඔයා වැඩේ පටන් ගන්න ඕන. හතරවෙනි main point එක තමයි ඔයා sketch කරගත්ත logo එක ඔයා illustrator වල තමයි පටන් ගන්න ඕන. photoshop වල නෙමෙයි. අනිවාර්යෙන්ම illustrator වල තමයි වැඩේ පටන් ගන්න ඕන. ආර්ට්බෝඩ් එකක් ඕපන් කරගෙන white ආර්ට්බෝඩ් එකක් ඕපන් කරගෙන ඒක Illustrator draft කරන්න ගන්න. ඒකත් ඔයා RGB format එකෙන් නෙමෙයි CMYK format එකෙන් පටන් ගන්න. RGB කියලා කියන අපේ display එකෙන් පේන colors ඒක තමයි bright colors. ඉතින් ඒ වගේ CMYK කියන්නේ print එකට යන colors. ඉතින් CMYK වල හොඳට bright වල පේනවා කියලා නේ RGB වල හොඳටම පේනවා කියන එක. ඉතින් CMYK වලින් ඔයා colors පාවිච්චි කරලා colors දෙන්න පටන් ගන්න. මොකද RGB වල colors දාන්න ගියොත් අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රශ්නයක් වෙනවා. පස්වෙනි එක තමයි ඔයා logo එකට හරියට colors දාලා logo එකට හරියට ගැලපෙන font select කරලා
කරලා ලෝගෝ එක ක්ලයන්ට් ප්‍රසන්ට් කරන එක. ඉතින් මේ වගේ කලර් පැලට් එකක් ඔයා සිලෙක්ට් කරගන්න. ඒ කලර් පැලට් එක සහ හරි ගැලපෙන ෆොන්ට් එක, ඒ ෆොන්ට් සයිකොලොජිත් එක්ක හිතලා මේකට කලර් සිලෙක්ට් කරනකොට ඔයාලා කලර් සයිකොලොජි එක අවශ්‍යයි. ඒ වගේම ෆොන්ට් ගැන සිලෙක්ට් කරනකොට ෆොන්ට් සයිකොලොජි එක අවශ්‍යයි. ඉතින් මේ දෙකම අනුව ඔයා හරියට කලර් සහ ෆොන්ට් සිලෙක්ට් කරලා ඔයා ගැලපෙන කලර් පැලට් එක සහ ගැලපෙන කලර්ස් ටික සහ ගැලපෙන ෆොන්ට්ස් ටික තියාගන්න. ඉතින් මේකෙන් පස්සේ ඔයා අනිවාර්යෙන් ක්ලයන්ට් මෙන්න මේ වගේ ලස්සන ඩොකියුමන්ට් එකක් හදලා හරියට ප්‍රොපෝසල් එකක් විදිහට ලස්සනට මෙන්න මේ වගේ ආර්ට් වර්ක් එක හරියට දාලා මතක තියාගන්න ඔයා කොයි වෙලාවකවත් ඔප්ෂන් 3කට වඩා ලෑස්ති කරගන්න එපා. විවිධ අයිඩියාස් වලින් ඔප්ෂන්ස් 3ක් අනිවාර්යෙන් හැමතිස්සෙම කරන්න බලන්න. ඉතින් ඔයා 10ක් 15ක් කරා කියලා බොරුට වැඩක් නැහැ. අර ස්කෙච් කරන අවධියේදීත් ඔයා අනිවාර්යෙන්ම මැක්සිමම් 5-10 අතර මැක්සිමම් 5-10 අතර ප්‍රමාණයක් ස්කෙච් කරන්න. එතනින් ඔයාට පුළුවන් 3ක් විතර තෝරගන්න. නැත්නම් ඔයා ගොඩාක් ස්කෙච් කරාට පස්සේ ගොඩාක් පාර්ට්ස් හොයාගත්තට පස්සේ ඔයාලා එතනින් තෝරගන්න එක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් සම්පූර්ණයෙන් ග්‍රැෆික් ඩිසයින් ගැන ඉගෙන ගන්න මගේ AI powered graphic design professional master class එකට join වෙන්න. ඉතින් පල්ලෙහා විස්තර දාලා තිනවා. මගේ නම්බර් එක දාලා තිනවා. ඒකට කෝල් කරලා ඔයාලා සියලු විස්තර ගන්න පුළුවන්. මේකේ A to Z කතා කරනවා. ඔයාලා ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට join වෙන්න නැත්නම් ඔයාලා ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරන්න නැත්නම් ඔයාලට අලුතෙන් කම්පැනි එකට join වෙන්න ඔයාගේ ඒජන්සි එක ස්ටාර්ට් කරන්න අවශ්‍ය වෙන සියලුම දැනුම logo design, packaging design, color theory, ඊට පස්සේ font psychology, ඊට පස්සේ design principles, design process එක මේ සියලුම දේවල් A to Z ඔයාලට කොහෙවත්ම ලංකාවේ කොහෙවත්ම හම්බෙන්නේ නැති විදිහට මම්ම සකස් කරපු සම්පූර්ණ වීඩියෝ සීරීස් එකක් හදලා තිනවා. ඔයාලට පුළුවන් මට පේ කරලා ඔයාලට ඔන්ලයින් ඇක්සස් එකක් හම්බ වෙනවා, ලයිෆ් ටයිම් ඇක්සස් එකක්. ඔයාලට ඒකට ජොයින් වෙලා ඒ කෝස් එක ෆලෝ කරන් යන්න පුළුවන්. ඉතින් මොන හරි ගැටලු තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න පුළුවන්. සහ මම ඔයගලගේ පෝර්ට්ෆෝලියෝ එක හදන්න, ඊට පස්සේ ඔයගලගේ ප්‍රොජෙක්ට්ස් ටික කම්ප්ලීට් කරගන්න සියලු දේවල් වලට මම ඔයගලන්ට හෙල්ප් කරනවා. සහ මේකේ අන්තිමට තියෙනවා පොඩි එක්සෑම් එකක්, පොඩි අසයින්මන්ට් එකක්. ඒක සබ්මිට් කරාට පස්සේ ඔයාලට මගේ ඒජන්සියෙන් ඔයාලට ලෙටර් එකක් ඉෂුව කරගන්න ලෙටර් එකක් හම්බ වෙනවා. ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන් ජොබ් ඔෆර් එකක් විදියට හරි ඔෆර් ලෙටර් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කෝස් එක කම්ප්ලීට් කරා කියලා. ඉතින් මේ කෝස් එක ඉතාමත් වැදගත් කෝස් එකක්. මොකද මේක AI තාක්ෂණයත් එක්ක බලගැන්වුණු කෝස් එකක්. මොකද දැන් අපි දන්නවා මේ Photoshop, Illustrator වගේ softwares, පරණ softwares පාවිච්චි කර softwares වලින් විතරක් ඔය ඉස්සරහට ගමනක් යන්න හිතනවා නම් ඒක ඉතාමත් ලොකු ප්‍රශ්නයක්. මොකද software ඉගෙන ගත්තා කියලා කවදාවත් ඔයාට ඩිසයිනර් කෙනෙක් වෙන්න බෑ. ඔයාට අනිවාර්යෙන් creativity ඉඳන්ම ඔයාට design skill එක අවශ්‍යයි. මේ design skill එක අවශ්‍ය විදියට හදාගන්න හොඳම කෝස් එකක් තමයි මේ AI powered graphic design professional master class එක මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් softwares ගැනත් යම්කිසි මට්ටමින් මම කතා කරනවා. ඉතින් ඔය software ඉගෙන ගන්න නම් ඕන තරම් වීඩියෝස් තියෙනවා. හැබැයි Google එකේ search කරත් YouTube එකේ search කරත් හැබැයි ඔයාලට ප්‍රශ්නේ තියෙන්නේ හරියට graphic design A to Z ඉගෙන ගන්න කෝස් එකක් නැති එක. ඉතින් ඔයාලට පුළුවන් මගේ කෝස් එකට join වෙලා ඒ දැනුම සම්පූර්ණයෙන් ලබා ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ business එකක් පටන් ගන්න, ඔයාට ඔයාගේ freelance කෙනෙක් මේ field එකේ හරියට survive වෙන්න, professional විදිහට වැඩක් කරන් යන්න පුළුවන් හොඳ කෝස් එකක් තමයි කෝස් එක. ඉතින් අපි හැමෝම තවත් අලුත් වීඩියෝකින් ඔබට සුබ දවසක්.